ඔන්න ඉතින් අපි නැවතත් අපේ ට්‍රැවල් විත් ප්‍රදීප් channel එකට එකතු වෙනවා. ඔන්න දැන් අපි ඉන්නේ දුරුමෝ පල්ලිය. ඒ කියන්නේ මේක දුරුමෝ මිලානෝ වල තියෙන දුරුමෝ පල්ලිය නන් නෙමෙයි. ගොඩක් අය යන්නේ මිලානෝ වල තියෙන දුරුමෝ පල්ලිය බලන්න. ඉතින් මේක තියෙන්නේ Santa Maria della Scala. Siena කියන නගරය තමයි මේ පල්ලිය පිටලා තියෙන්නේ. ඉතින් සියනා දුරුමෝ පල්ලියයි මේක. ඉතින් ගොඩක් අය දුරුමෝ පල්ලිය කිව්වාම ඉතින් මිලානෝ රෝම වල තියෙන පල්ලි තමයි ඉතින් ගොඩක් කට්ටිය විසිට් කරන්න මේවට එනවා අඩු. ඉතින් මේකේ තියෙන්නේ එකම ස්ට්‍රක්චර් එක තමයි ඉතින් මේ අවුරුදු ගානක් පැරණි ඉතාමත් ලස්සන දුරුමෝ පල්ලි තමයි මේ සියනා කියන නගරේ පිටා තිබෙන්නේ. ඉතාමත් පැරණි පල්ලියක් සතවර්ෂ ගානක් ඇතින් තමයි ඉතින් ඉතින් ඒ වගේම ලස්සන නිර්මාණයක් අතර අපිට පුළුවන් ඒක ගන්නත් අද ඉතින් බලලා යම් පොඩක් වැඩි බල කාලගුණයක් තමයි තියෙන්නේ. නමුත් ඇත්තටම ලස්සනයි. රයිට් අපි යන් දුම් පල්ලියේ ඇතුළට. රයිට් දුම් පල්ලියේ හරිම හාස්කම් ගොඩයි පුතින් දුටුවතින් ඔයා හරිම පුදුම වෙයි කියලා සින්දු තිබ්බට මේ එකම දුරුමෝ පල්ලිය නෙමෙයි. ඉතින් දුරුමෝ පල්ලි ගොඩාක් තියෙනවා මේ ඉතාලි. මේ නැවතත් මම පෙන්නනවා මේ ලුප කැලීමියා කතාවස්තුවට අපේ වැලන්ටයින් කතාවට ඇතුම් බැරි එකක් තමයි මේ ලුප කැලීමියා. ලුප කෑ කියන්නේ මෙහි භාෂාවෙන්. ඉතින් අපි අපේ භාෂාවට එක ලං වෙන ලුප කැලීමියා කියන කතා පොතත් එක තමයි වැලන්ටයින් කතාවේ කොටස. ඉතින් මේ පේන්නේ දුරුමෝ පල්ලියේ හාස්කම් ඇත්තටම. හාස්කම් කියන්නේ මේවා ඉතින් නිර්මාණ තමයි අපි නම් දකින හාස්කම් වෙනවා. කිසිම නිර්ලෝභී කමක් නැතුව නිර්මාණය කරලා තියෙනවා. කිරිවිගාන ඩෝලි අද පල්ලිය වහලා තියෙන්නේ යන්න බෑ කාටවත්. ඉතින් මේවට යන්න ඉන්ට්‍රස් අපිට හම්බෙනවා අඩුයි ගොඩක් වෙලාවට. නිර්මාණය ලස්සනයි. කැටයම් කිරිකරුණින් නිමවලා තියෙනවා. පුදුම හිතනවා ඇත්තටම. හාස්කම් ගොඩයි කියන එක වගේම නිර්මාණාත්මක භාවයෙන් වැඩි වෙනවනේ. වුණත් තියෙන්නේ එතන කිරිකරුණ ආශාන් මෙච්ච දොරේ තියෙන ක්ලාස් එකකට යන ටිකක් කරදරනවා. Jesus Francis තමයි කරලා තියෙන්නේ. අපි දන්නේ විදියට ලෝකෙම උත්තම චාරිතේ අසම සම වෙන කෙනෙකුට සම කරන්න බැරි අපේ සතාගතයන් වහන්සේ විතරයි අපි දන්නේ විදියට තියෙන්නේ. ඉතින් නමුත් යුරෝපයේ අය ගොඩක් පාටපෙන්නේ Jesus Francis සමගයි. ඉතින් රයිට් මෙතන යන්න පුළුවන් chance එකක් තියෙනවද? අබ්බලම් පොඩක් යන්න පුළුවන් කියලා හිතුවට මම හිතන්නේ යන්න පුළුවන්. ටිකට් එකක් ගන්නත් ඕන මම හිතන විදිහට. ඊට පස්සේ සුලංගක් Salve. It's okay? Do you have a ticket? No. Around the corner on the right. Okay, we'll see. No, not possible. Thank you. Right, එහෙනම් අපි ලස්සන වීඩියෝ එකක් තමයි දැක්කේ. ලුප කැලීමියා දෙකක් තියෙන දෙපැත්තෙම. ලුප කැලීමියා ඔකයන්ගෙන් ළමයි දෙනෙක් කිරිබිල හැදිච්ච
කතා පුවත නැවතත් අපි යමු මේ අද දවසේ ඊනාවල අපි ඉන්නේ රොමේනියා සමහරවිට ඉතාලියේ. ඉතින් ලස්සන දුව පල්ලි ඉඳන් ගත්ත වීඩියෝ ටික තමයි. නංජායවා නැවතත් අපි යමු මේ ටාලිත් ප්‍රදීප් channel එකයි